මේ දවස්වල වෙඩින් එකක් ගන්නවා කියන්නේ ඉතින් අඩුම ලක්ෂ 23ක්වත් යනවා. අම්මලා තාත්තලාගෙන් ආපු පෙෂ එකයි ගර්ල්ෆ්‍රෙන්ඩ්ගේ පැත්තෙන් ආපු රික්වෙස්ට් එකයි එක්ක බලලා මාස 12කින් විතර වගේ වෙඩින් එකක් ගන්න ප්ලෑන් එකක් ගැහුවා. ප්ලෑන් එකක් ගැහුවා කියන්නේ ඉතින් ඉස්සලාම පොඩ්ඩක් ජුවෙලරි ෂොප් වලට ගිහිල්ලා ගණන් බැලුවා. ඊට පස්සේ හොටෙල් වලට ගිහිල්ලා ගණන් බැලුවා. ඊට පස්සේ ඔය FB එකේ එහෙම තියෙන පැකේජස් බලලා ඒ කියන්නේ ෆොටෝග්‍රැෆි, සයිට් අන්දන්න, ගෲම්ට අන්දන්න තියෙන පැකේජ් බලලා අනිත් ටික දල වශයෙන් දැම්ම ගණන් ටික. එහෙම ගණන් දාපුවාම ලක්ෂ 22ක් එනවා. මම නම් ඇත්තටම කැමති නෑ වෙඩින් එකකට එච්චර වියදම් කරන්න. හැබැයි අපේ අම්මලාගේ බලාපොරොත්තු විදිහට ඒක තියෙනවා වෙඩින් එකක් ගන්න ගමටම කියලා. එතකොට ගර්ල්ෆ්‍රෙන්ඩ්ගේ පැත්තෙන් බලපුවාම කෙල්ලෙක් අර පොඩි කාලේ ඉඳන් එකම හීනේ මනමාලියක් වෙන එක කියන එක තියෙනවා. දරුණු ප්‍රශ්නයක හිර වෙලා ඉන්නේ. මොකද මේ ලක්ෂ 22කට කරන්න දේවල්ද නැත්තේ. මේ තියෙන 2026 ජනවාරි 18 වෙද්දි තියෙන ගණන්. මම හැබැයි ජුවෙලරි ෂොප් එකට ගියේ සති දෙකකට කලින්. එතකොට තිබ්බේ පවම 3.30ට. ඒ 3.30ට අදාළව තමයි මේ ගණන් තියෙන්නේ. මනමාලයාගේ මුද්දට පවුන් 3 කාලක් දාලා ඒක 2.94ට දෙන්නම් කීවා. ඊට පස්සේ මනමාලිගේ මුද්දට පවුන් භාගෙ දාලා 1.96ට දෙන්නම් කීවා. එතකොට ඒ දෙකට වෙනවා 4.90ක්. සමහර විට දැන් පවුම 3.50ක් නම් වෙලා තියෙනවා. මේක 5යි ගාණක් වෙනවා. එතකොට රින් දෙකට විතරක්. ඊට පස්සේ නෙක්ලස් එකට පවුන් 3 කාලක් ගැන කියලා ඇහුවේ. එතකොට ලක්ෂ 3කට දෙන්නම් කිව්වා. එතකොට ඒ දවස්වල වෙද්දී කියන්නේ මම මෙයා ගියපු දවස් දැන් සති දෙකකට කලින් 7.90ක් වෙනවා ජුවෙලරි වලට. ඊට පස්සේ හොටෙල් එකේ අඩුම ඒ කියන්නේ අඩුම පැක් එක 150 තිබ්බේ. මං 200 පැක් එකේ ගාන කියන්න මෙතන ලක්ෂ 8ක් කිව්වා. වට හොටෙල් වල තමයි මේ ගාන ගියේ. එතකොට මෙතෙන්ද ඔය වෙඩින් කා එක අෂ්ටක DJ අර වෙල්කම් ඩාන්ස් අනම්මනම් ඒ ටිකත් එක්ක තමයි මෙතන තියෙන්නේ. ඒතකොට බයිට් අනම්මනුත් තියෙනවා කියනවා. මෙතන කිලෝ කීයක්ද මන්දා මතක නෑ මට හරියට. ඊට පස්සේ මෙතන මං හිතනවා ලික 1.20න් ෂේප් වෙන්න පුළුවන් වෙයි කියලා ෂොට් දුන්නොත්. එතකොට ඒ ටිකට යනවා 9.20ක්. ඊට පස්සේ මේ දවස්වල ඇල්බම් එකත් එක්ක අඩුම රේට් යන්නේ 1.50ක් වගේ ෆොටෝග්‍රැෆි වලට. සමහර විට අඩුවත් ඇති. මම මේක දල ගානක් දැම්මේ. ඊට පස්සේ බ්‍රයිට් අන්දන්න සාමාන්‍යයෙන් ලක්ෂයක් අවම යයි කියලා හිතනවා. ඊට පස්සේ මේක නම් මම දන්නේ නැහැ ඇසියුම් කරලා දැම්මේ නිකන් බ්‍රයිට් මෙච්චරක් යනවා නම් මෙච්චරක් කියලා හිතලා තමයි මේ මනමාලයට දැම්මේ 80ක්. එතකොට ඒ ටිකට යනවා 3.30ක්. ඊට පස්සේ ඔය පොඩි පොඩි වේදන් එකතු කරපුවාම පොඩි පොඩි වේදන් ගොඩක් වෙනවනේ අනිවාර්යෙන්. එතකොට එතෙන් මම ලක්ෂ 2ක් තිබ්බා. එතකොට මුළු විදියම යනවා ලක්ෂ 22ක්. 22.50ක් කියමුකෝ අපි. ලක්ෂ 22කමාරක් යනවා. වෙඩින් එකක් ගන්න ලෝන් ගත්ත අයගෙන් මේක මං අහන්නේ ඔයාලා ඇත්තටම දැන් පසුතැවෙනවද වෙඩින් එකට ලෝන් එකක් ගත්ත එක? මොකද මේකෙන් අපිට හම්බෙන දෙයක් නෑ. රත්තරන් බඩු වගේ දේවල් ටික විතරයි ඉතුරු වෙන්නේ සහ මතකේ ඉතුරු වෙනවා. ඔයාලා දැන් ඇත්තටම පසුතැවෙනවද ලෝන් එකක් අරන් වෙඩින් එකක් ගත්ත එක සම්බන්ධයෙන්? සහ මෙහෙම ලෝන් වලට යන්නේ නැතුව පොඩියට වෙඩින් එකක් ගත්තා. ඒ කියන්නේ පවුලේ කට්ටිය වගේ අරගෙන පොඩි උත්සවයක් ගත්ත කට්ටියගෙන් අදහසක් ඕනේ. ඔයාලා පසුතැවෙනවද ලොකු වෙඩින් එකක් ගත්තේ නැති එක ගැන? පොඩි කමෙන්ට් එකක් දාන්න යන්න ඔයාලගේ එක්ස්පීරියන්ස් එකත් එක්ක. මොකද කොල්ලෙක් අමාරුවේ වැටෙන්න යන්නේ ඒකයි.